හලෝ ගයිස් අයිකනග්‍රෆී ශයකට යන්නේ අන්තිම මොහොතේ ඔබ මෙසේජ් එකක් නිසා. නැත්තම් ගියපන් තෙල් ගහලා දෙන්න වරින් කියලා දෙනවා. ඉතින් ඒකට බෑ කියන්න බෑනේ. ඒකින්ද යන්න තමයි ලෑස්ති වෙන්නේ. අයිකනෝග්‍රැෆි එහෙනම් හරි යාළුවනේ ඔන්න ඉතින් යන්න ලෑස්ති වුණා. 4 සයිලෙන් එක දැන් 4:10ක් විතර ඇති. මාත් එක්ක අද තව එක්කෙනෙක් යනවා. එයා නම් ගොඩක් සර්ප්‍රයිස් අපි යනවා කිව්වහම මොකද එයාගේ ෆේවරිට් ආටිස්ට් තමයි අද පර්ෆෝම් කරන්නේ. ඉතින් එනට එක්සයිට් වෙලා ඇති. අපි බලමු. මේ ඉන්නේ මටත් දැරිය අයිකනෝග්‍රැෆි එක බලන්න ආසයි හිටපු එක්කෙනා. කියනෝනේ මම මේකට යන මාරම ආසාවෙන් හිටියේ. අපිට මුලින්ම ඔන්ලයින් දාපු ටිකට්ස් ටික මිස් වුණා. ඒ කියන්නේ ඒක සෝල්ඩ් අවුට් වෙලා ඉක්මනින්ම. ඊට පස්සේ ගේ ටිකට් එකට රුපියල් 6000ක් විතර වුණා. ඔව් 6000ක් විතර. ඉතින් ඒකට දැන් දෙන්නෙක් යන නිසා ටිකක් ගාන වැඩිනේ. ඒ නිසා අපි හිතුවා පහු දවසක එයිනේ. එතකොට යමු කියලා හිතුවා. ඒ වුණාට සර්ප්‍රයිස් එකක් වගේ අන්තිම මොහොතේ මේ දැන් අද ෂෝ එක නම් අද හවස කෝල් කරා සංජුලයි චෑන්ට. එයා ටිකට් ගන්න අරන් දෙන්නම් එන්න කියලා. ඉතින් අපිට මාර සතුටුයි මට නම්. ඉතින් අපි ගියා. අනේ thank you සංජුලයි ඔයාට. මම මාර එක්සයිටඩ් අනේ මම මාර ආසම හිටිය එකක් මේක. ගයිස් අපි ආවා. ආවට සංජුලයි නැහැ. සංජුලයි කොහෙද ගිහිල්ලා. ඉතින් මේකින්ද අපි යනවා උඩට. මොකද කියන්නේ? දැනට නෑ. සංජුලයි ආව නැත්තම් අපි යනව නේද? ගෙදර. සෝමාරි එක්ක යනවා. මෙයාගේ ආසාව. අපි දෙන්නට කරන්න දෙයක් නැහැ. මෙතන වෙලා සංජුලයි ටිකට් දෙනකම් අපි එක එකාට ඇද කී කී ඉන්නවා. එක එක කී. ඉතින් ඇත්තද? ටිකට් ගන්න අරන් දුන්නොත් ඇතුළට යනවා නැත්තම් එළිය ඉඳගෙන අහනවා. මේක නැග්ගොත් රිසිව් පේ. කොහොමද මේක? අඩ යමු දෙක ගන්න කිව්වනම් ඒ ඇද්දේ. මං අර මේ වහලේ ගාවින් අල්ලන්න උඩට වතන උඩ නැගලා බස් කෑ ගන්න වීසි අතර ආව ගයි ඇතුළට. දැන් මෙයාගේ ප්ලෑන් එක ටිකට් හම්බුනේ නැත්තම් මෙතෙන්ට නැගලා මේ ට්‍රැප් එක කඩපාඩුවෙන් කිව්වා ඒතර ස්ටේජ් එකට ගන්න එකනේ. ඒකද ප්ලෑන් එක. අනේ එකෙන්ම නෑ සංජුලයියා අවුරුදු දෙකකට පස්සේ ඉතින් ඉන්නවා ඉතින් කට්ටිය ඇවිල්ලා ඉන්නේ. හලෝ අපි යනවා මේ අයියට නෙට් ඕනි කියලා. ඕන එකක් බොන්න. අපිට අයිකනෝග්‍රැෆි එකට කතා කරාට thank you. මගරෝ. හරි දිවා කිව්වින්ද නේ නැත්තම් එන්නේ නැහනේ. අර මොනවා කියන්නේ ඉතින් අයිකනෝග්‍රැෆි ඕක ටැග් කරලා දාන්න රීසි එක ඊට පස්සේ රීසි දැක්කම සතුටු වෙනවා. මම එයාව දන්නේ නැතිව තව කෙනෙක් එක්ක ආවේ. කෙල්ලෝ අවුරුදු නැහැ කියලා මෙයා බය ඉන්නේ. එන්නේ අඳ පහල වගේ. සමීදේ ගොඩක් සෙනෙක් ඉන්නවා කියලා එතකන් අතන තමයි එළිය බෝලිම. මෙතන නෑ බෝලිම ඇත්තටම නේ. ෆ්‍රීස්ටයිල් එකක් කියනවා. ෆ්‍රීස්ටයිල් එකක් කියනවා. ෆ්‍රීස්ටයිල් එකක් කියනවා. වදින්න ඕනේ දුන්නා. කවි දන්නවද එලා ආරිවන්තර දන්නවද? කියන්න. කියනවා. මේකට කියමු. ඉන්නේ. ආඩ මොකද්ද කියන්නේ ඉස්සරහම අම්බෙක්ස් එකට.
ඉතින් ඔහොම තමයි අද කෙනෙක් නම් ආවේ නැහැ ෂෝ එකට. මේ කොහොමයි කමක් නැහැ. අවුලක් නැහැ නේ. අවුලක් නැත්නම් නෑ අවුල් චුට්ටක්. අංජුලයට thank you ඉතින් අපිට නිකන් ෆ්‍රී ටිකට් අරන් දුන්නා, කෑම බීම අරන් දුන්නා, ඔක්කොම අරන් දුන්නා. බයි. ආයෙ මොකෙන්ද හම්බෙන්නේ නාදගමටවත් යන්න.